කොන්නිචිවා ළමයි. අද අපි බලමු නනි නනි තයි දෙස් කියන ග්‍රැමර් පැටර්න් එක. මොන වගේ අවස්ථාවලද මේක යොදාගන්නේ? අපිට යම්කිසි ක්‍රියාවක් කරන්න අවශ්‍යයි. යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනේ කියලා කියනකොට අපි මේ ග්‍රැමර් පැටර්න් එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කන්න ඕනේ, බොන්න ඕනේ, නාන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රකාශ කරනකොට ජපන් භාෂාවේදී මේක තමයි අපි පාවිච්චි කරන්නේ. බලමු කොහොමද මේ නනි නනි තයි දෙස් කියන එක හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු මේක වාක්‍යවල යොදාගන්නේ කොහොමද කියලා. ක්‍රියාපද අපි ගත්තාම ඔයාලට ඩික්ෂනරි ෆෝම් තියෙනවා, මස් ෆෝම් තියෙනවා, එක එක විදිහේ ක්‍රියාපද ඔයාලා දන්නවා. මේකට අපට අවශ්‍ය වෙන්නේ මස් ෆෝම් එකේ තියෙන ක්‍රියාපදයක්. ඩික්ෂනරි ෆෝම් එකේ තියෙනවා නම් යම්කිසි ක්‍රියාපදයක් ඒක ඔයාලා ඉස්සෙල්ලා මස් ෆෝම් එකට හදාගෙන ඉන්න ඕනේ. මස් ෆෝම් එකේ තියෙන ක්‍රියාපදයේ මස් අයින් කරලා අන්තිමට තයි දෙස් කියන එක එකතු කරන්න විතරයි තියෙන්නේ. මේක හරියම ලේසියි. මස් ෆෝම් එකේ තියෙන ඉස්සෙල්ලාම අපි ක්‍රියාපදය මස් ෆෝම් එකට අරගන්නවා. ඊට පස්සේ මස් ෆෝම් එකේ තියෙන ක්‍රියාපදේ මස් අයින් කරා එකතු කරා තයි දෙස්. උදාහරණයක් බලමු. මම ගන්නවා ඉකිමස් කියන ක්‍රියාපදය. ඉකිමස් කියන ක්‍රියාපදය. ඉකිමස් කියන එකේ අපි මස් අයින් කරනවා එකතු කරනවා තයි දෙස් හැදෙනවා ඉකිතයි දෙස්. ඉකිතයි දෙස්. ඒ කියන්නේ යන්න ඕනේ. යන්න අවශ්‍යයි. ඊළඟට තව උදාහරණයක් බෙන්කියෝෂිමස්. බෙන්කියෝෂිමස් කියන්නේ පාඩම් කරනවා. එතකොට බෙන්කියෝෂිමස් එකේ මස් අයින් කරා එකතු කරා තයි දෙස් බෙන්කියෝ ශිතයි දෙස්. බෙන්කියෝ ශිතයි දෙස්. පාඩම් කරන්න ඕන. පාඩම් කරන්න අවශ්‍යයි. හරි. ඊළඟට අපි බලමු කොහොමද මේක වාක්‍යයක යොදාගන්නේ කියලා. උදාහරණ වාක්‍යයක් මම දාලා තියෙනවා වතෂිවා කේකි ඕ සුකුරි තයි දෙස්. වතෂිවා කේකි ඕ සුකුරි තයි දෙස්. මට කේක් හදන්න අවශ්‍යයි. සුකුරි මස් කියන ක්‍රියාපදයට අපි තයි දෙස් දාලා සුකුරි තයි දෙස් කියලා හදාගෙන තියෙනවා. හරි. ඊළඟට කනොජෝවා කුරුමා ඕ කයි තයි දෙස්. කයි මස් කියලා කියන්නේ මිලදී ගන්නවා. එතකොට කනජෝවා කුරුමා ඕ කයි තයි දෙස් කියන්නේ ඇයට වාහනයක් මිලදී ගන්න ඕන. නැත්නම් ඇයට වාහනයක් මිලදී ගන්න අවශ්‍යයි. කයි මස් කියන ක්‍රියාපදයේ මස් අයින් කරලා තයි දෙස් එකතු කරා කයි තයි දෙස් මිලදී ගන්න ඕන. මිලදී ගන්න අවශ්‍යයි. කනජෝවා කුරුමා ඕ කයි තයි දෙස්. ඊළඟට චිචීවා අතරසි තොචි ඕ උරි තයි දෙස්. චිචීවා අතරසි තොචි ඕ උරි තයි දෙස්. තාත්තට අලුත් ඉඩම විකුණන්න ඕන. උරි මස් කියන ක්‍රියාපදයට තයි දෙස් දාලා එකතු කරලා තියෙනවා උරි තයි දෙස් කියලා. විකුණන්න ඕන. විකුණන්න අවශ්‍යයි. තාත්තට අලුත් ඉඩම විකුණන්න ඕන. හරි. ඔයාලට මම හිතනවා තේරුණා කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සයනරා ළමයි.